මේ වීඩියෝ එකත් ඔයාලගේ දැනුමටම තමයි එක් කරන්නේ. ඉතින් අපේ page එක like කරලා තියාගන්න. ඒ වගේම අපේ channel එකත් subscribe කරලා තියාගන්න. ඉතින් මේ ඔයාලට පෙන්වන්නේ මේ වැස්සත් එක්ක පෙරළුණ retaining wall එකක්. දැන් මේ ඔයාලට වීඩියෝ එකේ පේන පැත්තේ නම් මේකේ උස තියෙන සාමාන්‍යයෙන් අඩි 6ක් 7ක් වගේ. මේත් එක්කම අනිත් පැත්තට තියෙනවා අඩි 10ක විතර උස retaining wall එකක්. ඒක දිගයි මීටර් සාමාන්‍යයෙන් 10ක් විතර. ඉතින් දැනට මේක පෙරලලා තියෙන්නේ මේ පාර පැත්ත තියෙන ටික විතරයි. වාසනාවට අනිත් පැත්තේ retaining wall එක පෙරලිලා නැහැ. මේ මොකද මේ පැත්තට පෙරළුණා නම් ගයක් තමයි තියෙන හානියත් වැඩි. ඉතින් මම මේ පැත්තේ ඔයාලට වීඩියෝ කරන්නේ නැහැ. මොකද ඒ ගෙදරට තියෙන ප්‍රයිවසි එකට හානියක් වෙයි කියලා පාර පැත්තෙන් විතරයි වීඩියෝ එක කරේ. ඉතින් ගිහිල්ලා හොයලා බැලුවම මේ ඇත්තටම කොන්ත්‍රාත්කරුගේ දැනුම උපයෝගී කරගෙන තමයි මේක කන්ස්ට්‍රක්ට් කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ මම නම් යෝජනා කරන්නේ මේ වගේ පොඩි හරි දෙයකට මේක ඇත්තටම පොඩි දෙයක් නෙමෙයි. විශාල දෙයක්. මොකද අනිත් පැත්තේ වෝල් එක පෙරළුණා නම් සම්පූර්ණයෙන්ම අර ගෙට තමයි හානි වෙන්නේ. ඉතින් ඔයාලගේ ඉදිකිරීමක් කරනකොට කොන්ත්‍රාත්කරුම කියන දේ නෙමෙයි මේ සම්බන්ධව යම් තාක්ෂණික දැනුමක් තියෙන කෙනෙක්ගෙන් අනිවාර්යෙන් උපදේශයක් ගන්න. දැන් බලන්න මෙතනදී ඉතින් මේ පුද්ගලයාගේ එකක් මුදල් සෑහෙන නාස්ති වෙලා තියෙනවා. ඒ වගේම ආයි මේ වෝල් එක ඉදි කරන්න නැවතත් ඔහුට මුදල් වියදම් කරන්න වෙනවා. ඒ වගේම කාලය. ඉතින් මේ හැමදේම අපිට වැදගත්නේ. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලා මොන හරි මේ වගේ දෙයක් කරනකොට අනිවාර්යෙන් තාක්ෂණිකව හොයලා බලන්න. ඉතින් මෙතනදී මේ බේසික් වැරදි කිහිපයක් කරලා දෙන එකක් තමයි මේ retaining wall එකේ footing එක හරියට දාලා නැහැ. ඉතින් ගෙදර හිමිකරුගෙන් ඇහුවම කිව්වේ සාමාන්‍යයෙන් අඩි 2.5 විතර footing එකක් තමයි retaining wall එකේ දිගටම දාලා තියෙන්නේ කියලා. නමුත් මම හිතන්නේ කැල්කියුලේට් කරලා නම් ඊට වඩා පළල footing එකක් එනවා. ඒ වගේම මේ retaining wall එකේ ඝනකමට යොදාගෙන තියෙන මේගොල්ලෝ අඟල් 4. නමුත් ඊට වඩා වැඩි ඝනකමක් එනවා අපි කැල්කියුලේට් කරොත්. සහ මේ කම්බි යොදාගෙන තියෙන්නේ 10 කම්බි සාමාන්‍යයෙන් අඩියෙන් අඩිය වගේ. ඉතින් ඒකත් මදි. දැන් අපි ගොඩක් විශ්වාස කරනවානේ මේ කොන්ක්‍රීට් කියන්නේ ඊටමත් සවිශක්තිමත් දෙයක් කියලා. ඔව් ඒක එහෙම තමයි. හැබැයි ඒක ඒ තැනට ඒ අවශ්‍ය ඝනකමට සහ ඒ අවශ්‍ය කම්බි ප්‍රමාණය යොදාගත්තොත් විතරයි අපේ කාර්යය ඉටු කරන්නේ. ඒකත් ඉතින් අපි හොඳින් මතක තබා ගන්න ඕන. ඉතින් ඒ වගේම තමයි මේ වෝල් එකේ කොහෙවත් වීප් පෝල්ස් තියලා නැහැ. ඔයාලා වීප් පෝල්ස් දන්නවනේ. ඒ කියන්නේ අපේ සොයිල් එක රිටේන් කරන පැත්තේ වතුර ප්‍රෙෂර් එක වැඩි වෙනවා වීප් පෝල්ස් තිබ්බේ නැත්නම්. මොකද වීප් පෝල්ස් වලින් තමයි වතුර වැඩිපුර වතුර ඩ්‍රේන් වෙලා වෝල් එකෙන් එළියට එන්නේ. ඉතින් එහෙම තියලත් නැහැ. ඉතින් හරිම කනගාටුදායක සිද්ධියක්. ඉතින් මේක ඉතින් ඔයාලට මතක් කරේ මේකෙන් මේ කන්ස්ට්‍රක්ෂන් මම නෙමෙයි. ඔයාලා මොකක් හරි දෙයක් කරනවා නම් ඒ සම්බන්ධව තාක්ෂණිකව දැනුමක් ලබාගෙන ඒ දේ කරන්න. එහෙනම් අපේ channel එකත් subscribe කරන්න. ඒ වගේම අපේ page එකත් like කරගෙන යන්න. ස්තුතියි.